Hello guys, welcome back to my YouTube channel. අද අපි බලන්න යන්නේ මම මේ දවස්වල මේ කරගෙන යන ප්‍රොජෙක්ට් එකක්. මේක දැනට කරලා ඉවරයි. අම්, ඒක ඇවිල්ලා ESP32 එකත් එක්ක අපේ Android app එකක් හදලා තියෙනවා. native Android app එකක්. ඒකත් එක්ක තමයි මේ දෙක එක තමයි වැඩ කරන්නේ. මේ app එකේදී වෙන්නේ දැන් ඔයගලන්ට පේන්න තියෙනවා මෙතන මේ කෝඩ් එක. මම කෝඩ් එක විස්තර කරන්න කලින් මම app එක පොඩ්ඩක් පෙන්නන්නම්. මොකක්ද මේ app එක කියලා. හරි ඔයගලන්ට දැන් පේනවා අපේ ඇප් එක තියෙනවා මෙහෙම. ඔයගලන්ට පේනවා මේකේ නම ඔෆ් ටයිමර් කියලා වෙලා ඇප් එක. ඊට පස්සේ මේ අපිට තියෙනවා choose preset කියලා වෙලා preset වගේක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ අපිට preset හදන්න පුළුවන්. මේකෙදි ඇප් එකේ බේසිකලිම වෙන වැඩේ තමයි ඔයා සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් YouTube එකේ වීඩියෝ එකක් බල ඉන්නවා රැට. ඔයා ඒක ගොඩක් වෙලා ගොඩක් වෙලාවට සමහර විට ඔයා ඇඳක වගේ ඉඳගෙන වෙලා වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඩිවයිසස් ඔක්කොම ඒ කියන්නේ Wi-Fi router වගේ දේවල් එහෙම ලයිට් එකක් ඒ වගේ දේවල් එහෙම ඔයාට ආපහු නිදා ගන්න යනවා නම් ඔයා ඒ ටික ඕෆ් කරන්න ඕනේ ගිහිල්ලා වෙලා. සමහර වෙලාවට අපි වීඩියෝ වල බලා ඉන්නකොටම ඇඳේ නිින්ද යනවා. එතකොට මේකට පොඩි නිකන් සොලියුෂන් එකක් විදිහට තමයි මම මේ ඔටෝමේෂන් ටූල් එක හැදුවේ. මේකෙදි වෙන්නේ අපේ මේ හදලා තියෙන ඇප් එක බෑග්ග්‍රවුන්ඩ් රන් වෙනවා. බෑග්ග්‍රවුන්ඩ් රන් වෙන ගමන් ඔයාගේ තියෙන ඇක්ටිවිටීස් මොනිටර් කරනවා. මේකෙදි මම ප්‍රධාන වශයෙන්ම ඇක්ටිවිටි කීපයක් අරගෙන තියෙන්නේ. මේකෙදි මම ටයිමර් කියලා එකක් හදලා තියෙනවා. ඒකෙදි ටයිම් එකේදී වෙන්නේ ඇක්ටිවිටි එකක් නෙමෙයි. අපිට ප්‍රීසෙට් කරන්න පුළුවන් ටයිම් එකක්. ඒ ටයිම් එක ඇතුළතදී අපේ ඩිවයිස් ටික ටර්න් ඔෆ් වෙන්න. ඒ කියන්නේ අපිට එතකොට මේක මම කරලා තියෙන ESP32 එකත් එක්ක කනෙක්ෂන් එකක් හදාගෙන ඒ විදිහට තමයි ඒ කියන්නේ ESP32 එකෙන් රන් වෙන වෙබ් සර්වර් එකක්. ඒ වෙබ් සර්වර් එකට කෝල් කරන එක තමයි මේ ඇප් එකෙන් කරන්නේ. අදාළ ක්‍රයිටීරියා ටික ඒ කියන්නේ මෙන්න මේ අපි සෙටප් කරන මේ ප්‍රීසෙට් ටික ක්‍රයිටීරියා එක මැච් වුණාට පස්සේ අපේ ESP32 එකට කියනවා අදාළ ඩිවයිස් ටික ටර්න් ඔෆ් කරන්නයි කියලා. මේකෙදි මේ ටයිම් එකේදී වෙන්නේ අපිට ටයිම් එකක් හදන්න පුළුවන්. ඒ ටයිම් එක ඇතුළතදී ඒක ඔෆ් වෙලා යනවා. ඒක මොනිටර් කිරීමක් වෙන්නේ නැහැ. ටයිම් එක පාස් නම් විතරයි ඒක ඔෆ් වෙලා යනවා. ඊට පස්සේ ස්ක්‍රීන් ඔෆ් ඩිටෙක්ෂන් ඒ කියන්නේ ස්ක්‍රීන් එක ඔෆ් වුණාද ඔෆ් වෙලා කොච්චර වෙලා ගියාද ඒ කියන්නේ ස්ක්‍රීන් ඔෆ් ටයිම් අවුට් කියලා වෙලා අපිට මෙතන සෙට් කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා. ඊට පස්සේ නෙට්වර්ක් ඇක්ටිවිටි එක බලන්න පුළුවන්. මේක විශේෂයෙන්ම මම හැදුවේ අපි මිඩ්නයිට් වලදී ඩවුන්ලෝඩ් වෙන්න දානවා. අපේ ලාර්ජ් ෆයිල් ඩවුන්ලෝඩ් වෙන්න දානවනේ. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ රවුටර්ස් වගේ දේවල් එහෙම ඔෆ් වෙන්නේ ඒ කියන්නේ අපිට ආපහු නැගිටලා ඔෆ් කරන්න වෙනවා. ඉතින් ඒක වෙනුවට තමයි මම මේකත් දාලා තියෙන්නේ. මේකෙදි අපේ නෙට්වර්ක් එක ඒ කියන්නේ අපේ මොබයිල් එකෙන් බලනවා කොච්චර ඩේටා ටිකක් ට්‍රාන්ස්ෆර් වෙනවද රිසීව් වෙනවද කියලා. ඒ දාලා තියෙන මේ throughput threshold එක අතරින් එයා නැත්තම් අපේ ඩිවයිස් එක ටර්න් ඔෆ් කරනවා. ඊට පස්සේ motion sensitivity එක අපේ accelerometer sensor එක අපේ මොබයිල් එකේ තියෙන accelerometer sensor එකෙන් බලනවා කොහොම මෙයා දැන් ෆෝන් එක හෝල්ඩ් කරගෙන දෙන්නේ නැත්නම් එකම විදිහට තියෙන කියලා. එකම විදිහට තියෙනවනේ. ඒ කියන්නේ යූසර් ෆෝන් මොබයිල් එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එතකොට අපිට පුළුවන් ඒකෙනුත් මෙහෙම ඩිටෙක්ට් කරගන්න. ඊට පස්සේ ප්‍රසන්ස් චෙක් කියලා වෙලා තියෙනවා. මේකෙදි වෙන්නේ ඉන්ටර්වල් එකකට يعني අපි මෙතනින් ඉන්ටර්වල් එකක් සෙට් කරනවා. ඒ ඉන්ටර්වල් එකේ ඇතුළතදී අහනවා සැරෙන් සැරේට නොටිෆිකේෂන් එකක් එවලා ඉවර නොටිෆිකේෂන් එකක් ලෝකල් නොටිෆිකේෂන් එකක් එවලා අහනවා ඔයා මොබයිල් එක පාවිච්චි කරනවාද කියලා. පාවිච්චි කරන්නේ නැත්නම් ඒක අපි මම මේක සෙටින් වලට ගිහිල්ලා පෙන්නන්නම්. මේකදී අපි සෙට් අප් කරනවා මෙතන ටයිම් අවුට් ටයිම් එක. ඒ කියන්නේ මොකුත්ම රෙස්පොන්ස් එක කියන්නේ අපිට ඕන රෙස්පොන්ස් එක ආවේ නැත්නම් යූසර්ගෙන් මෙන්න මේ ටයිම් අවුට් එක බලාගෙන ඉඳලා වෙලා ඔෆ් කරනවා. ඊට පස්සේ මේ
ඉන්ටර්වල් ටයිම් එක කියන්නේ මේ ඔක්කොම ක්‍රයිටීරියා ටික චෙක් කරනවා මෙයා බෑග්ග්‍රවුන්ඩ්ලි අපර 5කට 5න් 5ට චෙක් කරනවා. ඒක තමයි ඒ කරන්නේ. අපිට ඒකේ ටයිම් එක වැඩි කරගන්නත් ඕනම් පුළුවන්. ඊට පස්සේ මම මෙතනදී විශේෂ දෙයක් කරලා තියෙනවා. මේකේ අපේ ඔයගොල්ලන්ට පේනවා දැන් මම ස්ටාර්ට් ස්කෑනින් කියලා දුන්නාට පස්සේ අපේ ඩිවයිස් එක ස්කෑන් වෙනවා. මේකෙදි වෙන්නේ මම අපිට සාමාන්‍යයෙන් නෝමල් ESP32 එකේ වෙබ් සර්වර් එකක් රන් වෙනවා නම් ඒක අපිට කරන්න තියෙන්නේ IP එක එන්ටර් කරලා වෙලා ඒ විදිහට යන්න. මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ අපි යූස් කරනවා මෙතඩ් එකක් MDNS කියලා වෙලා මල්ටිකාස්ට් ඩොමේන් නේම් සර්විස්. මේකෙදි වෙන්නේ අපේ දැන් මම මේ ESP32 කෝඩ් එකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මම මෙතනින් ඉම්පෝර්ට් කරගෙන තියෙනවා අපේ ESP MDNS කියලා වෙලා ඊට පස්සේ මම මෙතනින් වෙබ් සර්වර් එකේ ටික හදාගෙන තියෙනවා. මම කරලා තියෙනවා MDNS begin කියලා ESP32 device කියලා. ඔයගොල්ලන්ට පේනවා ඒ නමම තමයි මේ ESP32 device කියලා වෙලා මගේ මොබයිල් එකේ තියෙන්නේ. මේකෙදි MDNS begin කරාම මෙයා කරන්නේ අපේ ESP32 එක කරන්නේ මම ඒ කියන්නේ ESP32 විදිහට කිව්වොත් මම මේ ESP32 කියලා ඩිවයිස් එකක් තියෙනවා කියලා වෙලා එයා කාස්ට් කරනවා. අපේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකේ. එතකොට මම මොබයිල් එකෙන් ගිහිල්ලා වෙලා මේක සර්ච් එක ස්ටාර්ට් කරනකොට එයා අපේ මොබයිල් එක පටන් ගන්නවා ඩිස්කවර් කරන්න අපේ මොනවද මගේ MDNS කියන්නේ මොනවද කාස්ට් කරන ඩිවයිස් තියෙන කියලා වෙලා. එතකොට ඒ කාස්ට් කරන ඩිවයිස් තියෙනවා නම් ඒවේ ඩිවයිස් ටිකයි IP ටිකයි මෙතන පෙන්නනවා. හරි. මේකෙදි මම ඔයගොල්ලන්ට ඩෙමෝ එකක් කරලා පෙන්නන්නම්. මම දැනට මේ ටෙස්ට් කියන එක තමයි අපිට ටෙස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඩිවයිස් එක වැඩ කරනවද කියලා වෙලා. ඔයගොල්ලන්ට පේනවා මගේ දැන් කැමරා එකේ මම හදාගෙන තියෙනවා ESP32 එකක් කනෙක්ට් කරගෙන අපේ අම්මගේ මැෂින් එකට කනෙක්ට් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකට මම සෙටප් කරගෙන තියෙනවා 4 රිලේ මොඩියුල් එකක්. මම රිලේ මොඩියුල් එකට තාම මොකුත් හයි කරගෙන නැහැ. මොකෝ මේක මට මේක ඔයාට කැමති එකක් හයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ රිලේ එකෙන් ඔන් ඔෆ් වෙන්න. එහෙම නැත්නම් රිලේ එකක් නැත්නම් වෙන එකක් විදිහටත් ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. මේක අර එක දෙයකට විතරක් අපි රාමු වෙන්නේ නැතුව කැමති දෙයක් කරන්න පුළුවන්. මේකෙදි මම මේ ටෙස්ට් එක කියන බටන් එක ඔබලා දැන් මෙතන මගේ මොබයිල් එකේ ඔයගලන්ට පේනවා. හරි. ඔයගලන්ට පේනවා දැන් මගේ මෙතන සීරියල් මොනිටර් එකේ වෙන්නනවා ටෙක්ස්ට් කනෙක්ෂන් එක්සිකියුටින් ටෙක්ස්ට් කනෙක්ෂන් කියලා වෙලා. ඒක ටෙක්ස්ට් කනෙක්ෂන් එකේ තියෙන්නේ මම මේ ටෙස්ට් කියලා වෙලා අපේ API පොයින්ට් එකක් දාගෙන දෙනවා get පොයින්ට් එක. මේකෙදි මම සීරියල් එකක් දාගෙන වෙලා ඒ ටික කරලා තියෙනවා. ඊට පස්සේ මම මේ ටික නම් පැහැදිලි කරන්න උවමනාවක් නැහැ. මෙන්න මෙතන විතරයි පැහැදිලි කරන්න ඕන. මේකෙදි වෙන්නේ අර අපේ පින් එක හයි කරන එකයි ලෝ කරන එකයි. අපේ කමාන්ඩ් එක රිසීව් වෙලා තියෙනවා අපේ ඩිවයිස් එකට. ඊට පස්සේ අපි බලමු මම මෙතනින් අලුතෙන් ප්‍රීසෙට් එකක් හදාගන්නවා. මම දැනට ඒක ටෙස්ට් කියලා දෙන්නම්කෝ. මම මේකට ටයිම් එකක් දානවා. ටයිම් එක විනාඩි 5යි. ස්ක්‍රීන් ඔෆ් ඩිටෙක්ෂන් එක දාන්නේ නෑ මම. මම දානවා මේකට පර්සන් චෙක් එක. පර්සන් චෙක් එක 1 මිනිට් දාලා මෝෂන් එකයි නෙට්වර්ක් ඇක්ටිවිටි එකයි මොකද මගේ දැනට නෙට්වර්ක් ඇක්ටිවිටි එකක් නැති නිසා මේක මේ තුන දාන්නේ නැහැ. මේ දෙක විතරක් දාලා ඉවරලා මම සේව් කරලා මම ටෙස්ට් කියන එක පටන් ටෙක්ස්ට් කියන එකට යනවා. මේකෙදි මම ස්ටාර්ට් එන්ජින් කියලා වෙලා දෙනවා. මේකෙදි අපේ බෑග්ග්‍රවුන්ඩ් සර්විස් එක පටන් ගන්නවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් සර්විස් එක දැන් රන් වෙනවා. අපේ බෑග්ග්‍රවුන්ඩ් සර්විස් එකට අදාළව
නොටිෆිකේෂන් එක ආවා. ඔයගොල්ලන්ට පේනවා අපේ බෑග්ග්‍රවුන්ඩ් සර්විස් එක රන් වෙනවා. මම මේ වෙබ්කෑම් එක විදිහට හදාගෙන තියෙන මොබයිල් එකේ කැමේ. දැන් තියෙන්නේ අපිට දැන් මං ක්‍රයිටීරියා එක විදිහට දැම්මේ පර්සන් චෙක් එක දැම්මා. පර්සන් චෙක් එක 1 මිනිට් දාලා තියෙනවා ඉන්ටර්වල් එක. ඊට පස්සේ ඔටෝ ෂට් ඒ කියන්නේ ටයිම් එකක් මම දාලා තියෙනවා. මිනිත්තු 5කට පස්සේ අපේ මට දැන් අපේ ඩිවයිස් එක ඔෆ් වෙන්න කියලා මිනිත්තු 5කට පස්සේ මට පුළුවන් මේක අයින් කරන්න. හරි අපේ විනාඩියක් පහුවෙලා තියෙනවා දැන්. ඒ කියන්නේ අපිට පුළුවන් මේ are you still watching කියලා වෙලා device turn off shortly if no response detected කියලා වෙලා. අපිට මේ මෙසේජ් නොටිෆිකේෂන් එක අයින් කරන්න. හරි ඔයගොල්ලන්ට පේනවා අපේ නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. device turn off in 1 minute කියලා වෙලා. ඊට පස්සේ keep running නම් අපිට මොනිටර් එක රීසෙට් කරගන්න ඕනේ. කියන්නේ අපේ දැනට තියෙන ටයිම් එක රීසෙට් කරගන්න ඕන නම් keep running කියලා වෙලා අපිට ඒක ඇක්ෂන් එක දෙන්න පුළුවන්. මේකෙදි 1 minute remaining කියලා වෙලා මේ time out time එක තමයි පෙන්නන්නේ 1 minute කියලා. ඉතින් ආයෙ ඇප් එක අයින් කරලා මේක 1 minute බලට පස්සේ බලමු කොහොමද අපිට අපේ ඩිවයිස් එක turn off වෙනවද නැද්ද. හරි ඔයගොල්ලන්ට පේනවා turn off API call turn off received කියලා වෙලා ඊට පස්සේ execute physical turn off කියලා වෙලා ඔයගොල්ලන්ට අපේ කැමරා එකෙත් පේන්නේ නැති අපේ LED එක turn off on off වෙනවා. හරි මේක තමයි අද ඇප් එකේදී මට පෙන්වන්න උවමනා වුණේ ඔයගොල්ලන්ට. මේක සිම්පල් ලැප් එකක්. ඒ කියන්නේ මට තීච්ච ප්‍රශ්නයක් විදිහට මම මේ පොඩි අයිඩියා එකක් ඇහැල්ලුවිල්ලා මම ඒකට තමයි මේ ඇප් එක හැදුවේ. හරි thank you එහෙනම් වීඩියෝ එක බලන් හිටියට අපි next වීඩියෝ එකදී හම්බෙමු.